හායි ඔයාලට මතක ඇතිනේ මං හයිඩ්‍රෝපොනික් විදියට හදාපු ගෝවා බැල ටික. මේවට දැන් මාස 2ක් විතර වෙනවා. මාර වැඩේ කියන්නේ මං ගෙදර නැති අතරේ අපේ වයිෆ් මේ පොඩි ගෝවා බැල ටිකෙන් කොළ ටිකක් කඩලා මැල්ලුමක් හදලා. ඉතින් ඔයාලා හිතනවද එයා කරා වගේ ගෝවා ගෙඩිය හැදෙන්න කලින් ගෝවා ගහකින් කොළ කපන එක හරි කියලා? සාමාන්‍යයෙන් ගහේ තියෙන මැචුවර් ලීව්ස් කපන්නේ නැහැ. ඒකට පළවෙනි හේතුව තමා මේ කොළවලින් තමා ප්‍රභා සංශ්ලේෂණය කරලා හැදෙන කාබෝහයිඩ්‍රේට ගෝවා ගෙඩියක් හැදෙද්දි ඒ ගහට ඕන වෙන ශක්තිය බවට පත් වෙන්නේ. දෙවෙනි එක තමා ඔයාලා දන්නවනේ ගෝවා ගෙඩිය හැදෙන්නේ මැදින්. එතකොට වටේ තියෙන මේ මැචුවර් ලීව්ස් වලින් ඒ ලපටි කොළ වලට ආරක්ෂාව ලබා දෙනවා. තුන්වෙනි එක තමා මේ විදිහට කොළ කවපුවාම සමහර වෙලාවට ගහට ඇතිවන ස්ට්‍රෙස් එක නිසා ගෝවා ගෙඩියක් හැදෙන්න නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් මෙන්න මේ විදිහට කහපාට වෙලා තියෙන කොළ කපලා අයින් කරන්න ඕනේ. ඒක විතරක් නෙවෙයි. සමහර වෙලාවට ලෙඩ රෝග හැදිලා තියෙන කොළ, ඒ වගේම කෘමීන් හානි කරලා කොළ තියෙනවා නම් ඒවත් අයින් කරලා දාන්න. ඉතින් ඔයා හිතනවා නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් කියලා අනිත් අයට බලන්නත් ෂෙයා කරන්න. තාම මාව YouTube එකේ subscribe කරලා නැත්නම් අදම කරන්න. එහෙනම් ඉතින් කොල්ලා ගියා. bye.